ගන්න ඉන්න කට්ටියන්ට පණිවිඩයක් කියන්නේ. 180 අනාගතයෙන් ගන්න ඉන්න කට්ටියන්ට පණිවිඩයක් කියන්නේ. ඒ පණිවිඩය දෙන්නේ ගත්ත කට්ටිය පෙන්නලා. ගත්ත කට්ටිය පෙන්නලා පණිවිඩය දුන්නාන් පස්සේ ලේසි ගන්න ඉන්න කට්ටිය. ගතපු කට්ටියන්ගෙන් 80ක් 20ක් හැරුණකොට 80කට මෙන්න මේ ප්‍රතිපත්ති දර්ශනය මේ 180 ගත්ත කෙනෙකුට සිද්ධ වෙනවා. මේ ප්‍රතිපත්ති දර්ශනයට එන්න සිද්ධ වෙනවා. ගන්න ඉන්න කට්ටියන්ට කියන්නේ ගතපු කට්ටියන්ට වෙච්ච දේ දැනගෙන තමයි ගත යුතු වෙන්නේ. අනිවාර්යයෙන්ම 180 සම්පූර්ණ ලෙස පරාසය තප්පර 4කට පරිපූර්ණ කරපු කෙනෙකුට කොච්චර කාලයකටද 180 සම්පූර්ණ පරාසය තප්පර 4කට සම්පූර්ණ කරපු කෙනෙකුට. ඒ කියන්නේ හිත නතර කරලා වර්තමානය තුල තියෙනා වූ ආලෝකය පේන්න දීම. හිත නතර කරලා වර්තමානය තුල දැන් පේන ආලෝකය පේන්න දීම. තප්පර 4කට. මෙන්න මේ තප්පර 4කට නතර වෙච්ච කෙනාට හිතෙනවා කියලා කියනවා මම මොකටද මේක ගත්තේ රජ නොවි කියලා. මම මොකටද මේක දැක්කේ රජ නොවි කියලා. දෙයනේ රජ වෙලා එපාය මේක දකින්න. නමුත් දැන් දැකලා ඉවරයි. දැන් මොකද්ද අඩු වෙලා තියෙන්නේ? ගත්ත කට්ටියන්ට දැක්ක කට්ටියන්ට මොකද්ද අඩු වෙලා තියෙන්නේ? රජකම අඩු වෙලා තියෙන්නේ. ගන්න ඉන්න කට්ටියන්ට කියන්නේ හොඳේ. ගතපු කට්ටියන්ට අඩු වෙලා තියෙන රජකම වෙන. තම තමන්ට හිතෙනවා නම් මට රජකම අඩුය. තවත් කෙනෙකුට 180 සම්පූර්ණ වෙලා හිතෙනවා නම් මට රජකම අඩුය. තවත් කෙනෙකුට සම්පූර්ණ වෙලා හිතෙනවා නම් මට රජකම අඩුයි. එතකොට මේක ගලාගෙන යන ධර්මයක් ලෙස දකින්න බැරි කට්ටිය. මේක අනිත් අයගේ අතටත් යනවාය කියලා නොදකින කට්ටිය. අනිත් අයගේ අතට යනවායි කියලා නොදකින කට්ටිය. තවත් කට්ටිය දකින්නොයි. සම්පූර්ණ අර මං කිව්ව තප්පර 4 දකින්නොයි. 80ක් දකින්න. 80ක් දකින්න. 120ක් තාම ශ්‍රවණය කරමින් ඉන්න. දැකලත් ශ්‍රවණය කරමින් ඉන්න. දකිමින් ශ්‍රවණය කරමින් ඉන්න 120ක්. ඒ කට්ටියන්ට කිසි විට හිතෙන්නේ නැහැ මේ දැන් මම රටේ රජ වුණා නම් හරිය කියලා. 180කට හිතෙනවා කියලා කියනවා. 180 දැක්ක කට්ටියන්ට රජ වුණා නම් හරිය. දැන් මට දෙන්න තියෙන්නේ ඉතිරියට තියෙන්නේ අවසන් සම්ප්‍රයුක්තයට ප්‍රතිඵලයට තියෙන්නේ මේ 180 විතරයි. තමන්ගේ මව් භාෂාවට දෙන්න. ජාතියට දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ 180 මහා මුද්‍රාව විතරයි. මහා මුද්‍රාව ගැන කවුරුවත් දැක්ක කට්ටිය සඳහන් කරන්නේ නැති වෙනවා. ඒ කියන්නේ 180 තප්පර 4කට නතර කරපු කිසි කෙනෙක් මහා මුද්‍රාව 180 කියලා සඳහන් කරන්නේ නැති වෙයි. ඒ 180 මහා මුද්‍රාවට එනතෙක් කියන්න කල්ප ගණන් වචන තියෙනවා. ඒ 180 මහා මුද්‍රාවට එනතෙක් කියන්න කල්ප ගණන් වචන තියෙනවා. අන්නේ වචන කිය කට්ටිය උත්සාහ කරනවා මේ 180 දැක්ක කට්ටිය උත්සාහ කරනවා රටේ රජ වෙන්න. රජ වෙන්න පුළුවන් වෙන්නේ රටකට එක්කෙනෙකුට පමණක් වෙනවා. ඒක අවබෝධයකින් තොරව 180 දැක්ක කට්ටිය එය අවබෝධයකින් තොරව මේ මට දෙන්න පුටුව මට දෙන්න හදලා දෙන්න. පුටුව මට දෙන්න හදලා දෙන්න. ඕක මේ නිවන් දකින්න කලින් ඉඳලා තිබිච්ච එකක් වෙනවා. නිවන් දකින ಜಾති දක්වා තිබිච්ච ගුණයක් වෙන ඔය. පුටුව මට දෙන්න හිඟන්න වුණත් අර වෙස් වලාගෙන හිඟන වේසයෙන් ඉන්නේ රජ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ධන කුවේරයෙක් වෙස් වලාගෙන ඉන්නේ රටේ පුටුව ගන්න වෙන්න ඉඩ තියෙනවා. ඒක ගන්න තියෙන්නේ වාසනාව සහ කුමන්ත්‍රණ කියන දෙපාර්ශවයෙන් වෙනවා. වාසනාව සහ කුමන්ත්‍රණ. තව රජකමක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. දැන් මේ මහා සම්මතයෙන් රටේම කැමැත්ත අරගෙන රජ වෙන්න හිත් පහළ වෙච්ච කට්ටියන්ගේ ගැන තමයි මේ සඳහන් කරන්නේ අනාගතේට එහෙම හිත් පහළ වෙන්න ඉන්න කට්ටියන්ට. හිත් පහළ වෙලා තියෙනවා මේ 180 දෙන්න ලෙහෙසිම ක්‍රමය රටේ රාජපුටුව තමන්ගේ අතට හෝ තමන්ගේ පස්ස පැත්තට ගැනීම තුලින් පමණක් කියලා
තේරිලා තියෙන. හැමෝම එක්කෙනෙක් නොවන. නම් වශයෙන් සඳහන් කරන්න බැරි තරම් මේ ලංකාව තුල මේ රාජපුටුවේ සිහිනය තියාගෙන හිඟන පුටුවේ පවා කට්ටිය ඉන්නවා කියලා කියනවා. රාජපුටුවේ සිහිනය තියාගෙන සිටු මහා ධනකුවේර කියන තැනත් කට්ටිය ඉන්නවා කියලා කියනවා. ඔය දෙකොට්ටාසයට අමතරව මේ නිර්වාණය හොයාගෙන යන කට්ටියන්ටත් මේ රාජපුටුවේ අවශ්‍යතාවය තියෙනවා කියලා කියනවා. හැමෝටම තියෙන එකක් වෙයි. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි. සත්ත්ව ලෝකෙට ගියත් එහි රජ වෙන්න, ඒ ජාතියේ රජ වෙන්න ඕනම සත්වයකට ආසාවක් හිතෙනවා. එහි ජාතිය චණ්ඩිය වෙන්න, වීරය වෙන්න නම් ආස හිතෙන්නේ නැහැ. වීරය කියලා කියන්නේ මරුණන් පස්සේ තියෙන එකක් නේ. මරුණන් පස්සේ තමයි වීර සම්මාන හම්බෙන්නේ. එතකොට මුකුත් නැහැ. වීරය වෙන්න, රජ වෙන්න, සිංහ රාජ වෙන්න, බුර්ක නායකය වෙන්න ආසාවක් තියෙනවා කියලා කියන සත්ත්ව ලෝකේ. ඒ හා සමානව මනුස්ස ලෝකෙත් අහන ඔබටත් කියන මටත් පොදු ධර්මතාවයක් ආකාරයට මේ ලෝකේ රාජපුටුව Tamanට තිබුණා නම් Tamanගේ පිළිවෙත ක්‍රියාවට නම් වන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා ඕනම කෙනෙකුට මේ සිත තියෙනවා. මේ සිත තියෙනවා. සක්විති රජ නොවිච්ච කෙනෙක් නැහැ කියලා කියනවා. බලන්න. කුරා කුහුඹුවන් ගත් කල එහිද සක්විති රජ නොවිච්ච කෙනෙක් නැහැ කියලා කියනවා. සක්විති රජ වෙලා තියෙනවා. වෙච්ච එකේ විපාකයක්ද මේ ගෙවන්නේ කියලා කට්ටියන්ට සමහරක් වෙලාවට හිතෙන්න ඉඩ තියෙනවා. ඒ වෙච්ච වෙලාවේ සක්විති රජ වෙච්ච වෙලාවේ Tamange අතින් වැරදි සිද්ධ වුණොත් අන්න අයට බොරු කියන්න එපා කියලා Taman බොරු කිව්වොත් අන්න අයට කාමයේ වර්ධවා හැසිරෙන්න එපා කියලා Taman හැසිරුණොත් ඔය රජවරුනේ සක්විති රජවරු අන්තපුර තියෙන වෙනවා. අනික් කට්ටියන්ට එපා කියලා කියන Taman ඒක කරනවා. අන්න අයට ප්‍රාණඝාත සිද්ධ කරන්න එපා කියලා Taman ඒක සිද්ධ කරොත් සුරාව වැඩිපුර පානය කරන්න එපා කියලා Taman ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙන ස්ථානයක් වෙන සක්විති රජපද විය කියලා කියන්නේ. අන්න එතන වැරදිච්ච වැරදිල්ලට තාමත් සත්ත්ව ලෝකයේද මේ ලෝකයේද මනුස්්‍ය ආකාරයට සත්තු ආකාරයටද තිරිසන් പ്രേත ආකාරයටද ජලයෙන් වැදෑමහෙන් බිජු වටෙන් තෙතමනෙන් සත්වය උපදින වෙනවා. සක්විති රජ වෙච්ච වෙලාවේ වෙච්ච විපාකයන් නිසා තාමත් උප්පත්තිය ලැබෙන වෙනවා. ඒ වගේ වාගා. ඒ සංසාර ගමනේ යනින් ගමන් හම්බ වෙනවා මහා මුද්‍රාව. කවුද දෙන්නේ කියලා දාලත්වයක් නැහැ. අපිටත් ඌමනාකම තියෙන්නේ ස්වර්ගයේ දොරටුව. අපිටත් ඌමනාකම තියෙන්නේ නිර්වාණ දොරටුව. තියනවා නම් ගහනවා ලෝකේ අනිත් පැත්ත කියලා හිතාගෙන ඉන්න කට්ටියක් මේක අතර ගමන් කරන වෙනවා. අන්න ඒ කට්ටිය ධර්මරාජ වෙන්න හොයනවා කියලා කියනවා. ධර්මරාජයන් වහන්සේ කෙනෙක්. Tamanට ධර්මරාජ වෙන්න හොයනවා කියලා කියනවා ධර්මරාජයන් වහන්සේ කෙනෙක්. ඇත්ත සැබෑ ධර්මරාජයන් වහන්සේ කෙනෙක් හොයනවා කියලා Tamanට ධර්මරාජ වෙන්න. මොකද ඒක විශිෂ්ට උප්පත්තියක් බවට පත් කර ගැනීමට හැකියාව තියෙනවා කියලා ඉතිහාස කතා තුල සඳහන් කරලා තියෙනවා. දේවපුත්‍ර දෙවියන්ගේ පුත්‍ර වෙන්න සියලු දෙනා මාසයි කියලා කියනවා. නමුත් දේවපුත්‍ර ලෙස නම් කරන්නේ හැමදාමත් එන ගැහුවට පස්සේ. දේවපුත්‍ර ලෙස නම් කරන්නේ එන ගහලා ඉවර වෙලා. මරලා ඉවර වෙලා තමයි දේවපුත්‍රයා. ඕ ආවිල්ලා ගිහිල්ලා තියෙන දේවපුත්‍රයයි. මරලා ඉවර වෙලා. ඒ ඉන්න කාල සීමාව තුල ලෝක පූජිත ලෝකපතල වෙන්නේ නැහැ කියලා කියනවා. මරුවන් පස්සේ බොහොම වේගයෙන් ලෝක පූජිත පතල කෙනෙක් පහළ වෙලා ගිහිල්ලා තියෙන්නේ කියලා ලෝකයාගේ වන්දනාවට ලක් වෙනවා. ලෝකයාගේ වන්දනාවට ලක් වෙනවා. මේ 180 ගැන කතා කරගෙන ආවේ 180 ගත්ත කට්ටියන්ට දල හිතක් පහළ වෙනවා කියලා කියනවා. දල හිතක්. දල හිත් පහළ වෙනවා කියලා කියනවා. සයවිද ලෝක කම්පණය කරන්න පුළුවන් වචන Taman සතුව පවතිනවා කියලා කියනවා. සක්විති රජවරු පවා දනගස්සවන්න පුළුවන් දොරටුව Taman සතුව පවතිනවා කියලා කියනවා.
මේ 180 ගත්ත කට්ටියට හිත් පහළ වෙන්නේ අර නිකන් නෙවෙයි අර කට්ටිය රජකම ඉල්ල. මේ 180 ගත්ත කට්ටිය රජකම ඉල්ලන්නේ නිකන් නෙවෙයි. 180 තප්පර 4කට 180 තුල හිත නතර කරලා වර්තමාන ආලෝකයට පත් වෙච්ච කට්ටිය රජකම ඉල්ලන්නේ මට දීපංග මං හදලා දෙන්න කියලා කියන්නේ. මගේ ගාවට එන්න සිද්ධ වෙනවා රජෙකුට උනත් කියලා කියන්නේ. ඔය කට්ටිය කියන්නේ. රජෙකුට උනත් එන්න සිද්ධ වෙනවයි කියලා කියන්නේ. ඒ 187 තියෙන කට්ටිය. මහ බෝධිසත්වයෝ ඕක දීලා බලාගෙන ඉන්නවා කියලා කියනවා. මහා සම්මතයෙන් රජ වෙන විදිය. දැන් 180 ගත්ත කෙනෙක් කිසි විටක තවත් කෙනෙකුට රජකම දෙන්නේ නැති වෙනවා. Taman රජ වෙන්න උත්සාහ කර. තවත් 180 ගත්ත කෙනෙකුට තවත් 180 ගත්ත කෙනෙකුට 180 ගත්ත කෙනෙක් නැමෙන්නේ නැහැ කියලා කියනවා. Tamanගේ ගාවට එනතෙක් ඒ කට්ටියත් බලාගෙන ඉන්නවා කියලා. ඒ කට්ටිය බලාගෙන ඉන්නවා කියලා කියනවා. ඒ කට්ටිය ගාවට එනකම්. වෙලා නැද්ද කියලා අහන්න. වෙලා තියෙනවා. දැන් එකිනෙකක් ගාවට කී දෙනෙක් විතර එකතු වෙලා ඇද්ද කියලා අහන්න. මං අහන්නේ සමස්ත රටම එකතු වෙලා තියෙනවයි. මහා සම්මතයෙන් රජ වෙන්න නම් සමස්ත රටම එකතු විය යුතුයි කියලා දන්නවයි. මහා සම්මත මේ සියලු දෙනාම තමන්ගේ දර්ශනයට මතයට කැමති වුණාය කියන පණිවිඩය දෙන වෙලාවට එන එකක් කියලා කියන මහා සම්මතය. සියලු දෙනාම එකතු වුණාය කියලා පණිවිඩය දෙන වෙලාවට එන එකක් වෙනවා මහා සම්මතය. මහා සම්මතය අන්න ඔහු තමයි රජ වෙන්නේ. මහා සම්මතයම මුළු ජාතියම කැමති ඔහුට. මුළු ජාතියම කැමති ඔහුට. ඔහු තමයි අපේ ගැලවුම් කරුවා උනේ. ඔහු තමයි අපේ විමුක්තිය ගෙනත් දුන්නේ. ඔහු තමයි අපිට නව දර්ශනය මේ ලෝකයේ සැඟවී ගිය දර්ශනය ඒක නව වෙලා තමයි හැමදාම එළියට එන්නේ. අලුත් වෙලා එන්නේ. පුබ්බේ අනුනුස්සුතේසු කියන තැනින් තමයි. පෙර නොඇසූ කියන තැනකින් තමයි දර්ශනය මතුවේ. ඔය 180 කියලා කියන්නේ පෙර අහලා නැහැම කේතයකින් නිවන් දකින්න පුළුවන් කියලා සංසාරේ අහන්නේ මහ බෝධිසත්වවලෝකීතේශ්වරත් එක්ක සැරිසරපු කට්ටිය පමණක් වෙනවා. පෙර නොඇසූ තැනකින්. නමුත් අර ලැබෙන ප්‍රතිඵලය තප්පර 4කට ලැබෙන සෝතාපට්ටි ප්‍රතිඵලය මත සක්විති රජ පදවිය අතික්‍රමණය කරාය මම කියන කැපැසිටිය මතය තමන්ට වැදුනට පසුව තමන්ට හිතෙන්නේ නැහැ කියලා කියනවා. මෙහි නිර්මාතෘ රජ කරන්න. මහා මුද්‍රාවේ නිර්මාතෘ 180 නිර්මාතෘ රජ කරන්න හිතෙන්නේ නැහැ කියලා කියනවා. හිතෙන්නේ නැති සියලුම දෙනා බණ විතරක් කියනවා කියලා කියනවා. 180 කියන සංකේතය කියන්නේ නැහැ කියලා කියනවා. 180 කියන සංකේතය කියන්නේ නැහැ. බණ කියන වෙන විදි කියන සියල්ල මෙහෙන් අහගත්ත ඒවා එහෙම් පිට කරන වෙලාවට තමන්ගේ ආකාරයට වෙනවා. මෙහෙන් අහගන්න දේවල් පිට කරන්නේ කොහොමද? කනට දෙයක් ඇහුනන් පස්සේ කනෙන් පිට කරන්න බෑනේ. ඒක කටෙන් එපා පිට කරන්න. නේ. කනට හෙච්ච දෙයක් කනෙන් පිට කරන්න බෑ කියලා කියනවා. ඒ කටින් ඕන පිට කරන්න. එතකොට කරලා තියෙන්නේ මොකද්ද? කනෙන් අහලා කටින් පිට කරලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. මාධ්‍යය ඒක වෙනවා. තව එක ක්‍රමයක් තියෙනවා. කනෙන් අහලා කටින් පිට කරන්නේ නැතුව ඒ කන තමන්ට තියෙන කන අන් අයටත් තියනවද කියලා බලන්න. අර ඇහූ දේශනාව තමන්ට ගැලපිච්ච විදිය තවත් කෙනෙකුට ගැලපෙනවද කියලා බලන්න ඇහූ දේශනාවම තවත් කෙනෙකුට බාර දෙනවා. කටින් පිට කරපු එකක් කන් වලට බාර දීමක් තියෙනවා. පැහැදිලි? කටින් පිට කරපු එකක් ශ්‍රී මුඛයකින් ධර්මයේ දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මය බාර දෙන්න පුළුවන් හැකියාව තියෙනවා නම් එය තමයි දිය යුතු වෙන්නේ. ශ්‍රී මුඛ ධර්ම දේශනාව ඇහෙන කට්ටිය මොකක්ද අර සංසාරේ තියෙනවනේ. අපි අහගෙන ධර්මයේ දේශනා කළ යුතුයි කියලා.
ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්ත සර්වඥාන් වහන්සේගේ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමෙන් පසු ඊට පස්සේ අනුශාසනාවට ඥාණය පහළ වෙනවා කියලා. අනුශාසනාවට ඥාණය පහළ. අනුශාසනා කරන්න සත්‍යෝ කැමති බැවින් ඇහෙන තැන කට්ටියට දෙන්න හැකියි. තමන්ට ඇහුණ තැන ඒක දෙන්න හැකියි. ඒක තමයි නියම ධර්ම දානය කියලා කියන්නේ. තමන්ට ඇහුණු තැනදී බුදුමයනේ කතා කරන්න බැරි එකක් කියලා කියන කන කියලා ගැන කතා කරන්න බැරි එකක් කියලා කියන. නමුත් තැන දෙන්න, එතන දෙන්න, ඒ ස්ථානය දෙන්න, ඇහුම්කම් දෙන ස්ථානය දෙන්න. පොඩි ඉඩක් හරි ගස්සලා දෙන්න. දේශනාවක් අන් අයට බාර දෙන්න. තමන් ඇහූ ස්ථානය කියලා එකක් තියෙනුනේ. කටින් නෙවෙයි ඇහුවේ ධර්මයෙන්. කනෙන් ඇහුවේ. එතකොට ඇහුණු ධර්මයම එපාය අන් අයට ප්‍රධානය වෙන්න. ඇහුණු ධර්මයම තමයි අන් අයට ප්‍රධානය වෙන්නත් ඕන. එහෙම උනේ නැත්තම් ඔබට සිද්ධ වෙනවා ඇහුණු ධර්මය කටින් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ ඔබට මොකද්ද වෙන්නේ? උඹට තේරෙන්නේ නැහැ. උඹට තේරෙන්නේ නැහැ මං කියන දේ. උඹට තේරෙන්නේ නැහැ. අර තප්පර 4කට හිත නතර කරන මාර්ගයට ප්‍රවිෂ්ඨ කරවන්න අනේක විද දහම්පද කට්ටියන්ට කියන්න සිද්ධ වෙනවා කියලා කියන. කොච්චර දහම්පද කියන්න සිද්ධ වෙනවද? සමහර කට්ටියන්ට සිද්ධ වෙනවා වසර 8 10 එක්කෙනෙක් වෙනුවෙන් දෝෂාරෝපණය කරමින් බණිමින් කවදක හරි මු තැනට එයි කියලා හිතමින් උගේ පස්සෙන්ම එල්ලීගෙන ඌට ධර්මයේ දේශනා කරන්න සිද්ධ වෙනවා කියලා කියන. හේතුව මොකද්ද? ඇහුණු තැන දෙන්න ඔබ දන්නේ නැති එක වෙනවා. ඔබට ඇහුණු තැන තියෙන්නේ. ඒක දෙන්නේ දන්නේ නැහැ කියලා කියනවා. ඇහුණු තැන. ඒක දෙන්න තියෙන්නේ කොහොමද? කන කිව්ව කන කියන එක ඒකත් වචනයක් වෙනවා. නේ. ඇහුණු තැන කියලා කියන්නේ නිහඬ තැනක් වෙනවා. ඇහුණු තැන. ඔබේ කන කියන එක අපි නමට කිව්වට ශබ්ද තරංග ගිහිල්ලා වදින්නේ නිහඬ තැනකට වෙනවා. එහි ප්‍රකම්පනය ශබ්දයේ බවට පෙරලෙනවා. නිහඬ තැන. අන්නේ නිහඬ තැන ඔය නිහඬ තැන නිහඬයි කියලා තේරුම් ගත්ත කෙනෙක් වෙත්නම් ඒ බෝධිසත්වෙක් වෙන ඔහු මොකද්ද කරන්නේ? ඔහු නිහඬ තැනට ඇහෙනවදන් කිසිම විටක මුවින් පිට කරන්නේ නැහැ කියලා කියනවා. නිහඬ තැනට ඇහෙනවදන් කිසිම විටක මුවින් පිට කරන්නේ නැහැ කියලා කියනවා. හරි බෝධිසත්වෙක් කරනවා කියලා කියන්නේ නිහඬ තැන දෙනවා කියලා කියනවා. එකක් කියන්නේ ඒ කියන්නේ කන දෙනවා කියලා කියනවා. ඔය ධර්මයේ ෂෙයා කරන මේ 180 දේශනා ෂෙයා කරන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ෂෙයා කරන නියම ධර්මයේ ෂෙයා කරන කිසිවෙක් ධර්ම දාණය වරද්දලා දෙන්න නැහැ කියලා කියනවා. හරියටම ධර්ම දාණය දෙනවා කියලා කියනවා. ඒක දෙන්න තියෙන්නේ කනට වෙන. අන් සත්‍යයේ කනට දෙන්න තියෙන්නේ. මොකෙන්ද දෙන්න තියෙන්නේ? ඇහුණු තැනින් වෙන. ඇහුණු තැනට පස්සේ තියෙන්නේ තමන්ගේ මුඛය වෙන. ඒකෙන් දෙන්න ගියොත් එහෙම අර ඕගොල්ලන් මහ සම්මත රජ වෙන්න යනවනේ. මහ සම්මත රජ නෙවෙයි. අඩුම ගානේ ළඟ ඉන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කියනවා. එනවා වඳිනවා මචං හරි මචං මට දැන් තේරුණා ඔබ කියන දේ හරි මචං කියලා ඉවරලා බොහොම නිහඬව බහැරව යනවා කියලා කියනවා. එකෙක්වත් එකතු කරලා ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ කියලා කියනවා. 180 ගත්ත කට්ටියන්ට රජ වෙන්න යන වෙලාවට ඒ කට්ටියන්ට සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ තමන් කෙනෙක්ක මේ රට හදන්න සුදුස්සෙක්ක කියලා පෙන්වන්න එක්කෙනෙක් ගන්නවා කියලා කියනවා. එයා කුරුණියට දා ගන්නවා කියලා කියනවා. පණිනවා කියලා කියනවා. ලාහට ගෙම්බෝ එකතු කරනවා කියලා කියන්නේ ගොවියාගේ බැතගොඩේ මලු කරන්න කලින් මලු කරන්න කලින් ඒ කියන්නේ වී අස්වැන්න මලු කරන්නට කලින් ඒ බැතගොඩ ඒ වී ගොඩ තුල ඉන්නවා කියලා කියන ගෙම්බෝ දැන් ලෞතුරා බුදු කෙනෙක් 80ක් ගෙම්බෝ එකතු කරගන්න කල්ප නයුත ගානක් බෝධිසත්වෙක් ආකාරයට 80ක් ගෙම්බෝ එකතු කරගන්න. නයුත අසංඛ්‍ය කල්ප කාලයක් තිස්සේ ඉඳගෙන තමන්ගේ කුරුණියට 80ක් ගෙම්බෝ එකතු කරගන්න. පණින් නැති අවුන් එකතු කරගන්න.
පැහැදිලි? 80 මහා ශ්‍රාවකයෝ කියන ගෙම්බෝ ටික එකතු කරගන්න. කල්ප ගාණක් යනවා කියලා කියනවා. හැම ජන්මයකදීම අර හැම ගෙම්බෙක්ම අරගෙන ලාහට දාගෙන තියනවා කියලා. ලාහට ගෙම්බෝ එකතු කරනවා කියලා කියනවා. ලාහට ගෙම්බෝ එකතු කරනවා. බෝධිසත්වයා ලාහට ගෙම්බෝ එකතු කරනවා කියලා කියනවා. බෝධිසත්වයා ලෞතර බුද්ධත්වයට පත් වුණාන් පස්සේ ගෙම්බෝ 80ක් නතර වෙනවා කියලා කියනවා. ගෙම්බෝ කීයක්? 80ක්. ඉතුරු වෙන්නේ ගෙම්බෝ 80ක් වෙන. අනිත් සේරෝ පණින යවුම් වෙන. කොච්චර දාගත්තක් පණිනව කියලා කියනවා. ඒ වගේම අපි කොච්චර පැන්නත් කවදක හරි මේ කුරණිය ඇතුළට ගිහිල්ලා ඊතර විය යුතුයි නැත්නම් අපි මේ බැතගොඩේම මරණයටපත් විය යුතුයි කියලා පැන්න ගෙම්බ බැතගොඩේ මරණයටපත් වෙනවා. ඒ වී මලු කරන්න ලෑස්ති වෙයි. ඒ වෙලාවට මල්ලට වැටුණාන් පස්සේ ගැට ගැහුවා තදකොල්ල දැම්මා ඉවරයි ඒකේ. ඒකෙම ඉවරයි. අර කුරණිය ඇතුළට ගියොත් පමණක් ස්ථිර වශයෙන්ම ගෙම්බන්ට සැරිසැරීමට හැකියාව තියෙනවා. ගෙම්බන්ට සැරිසැරීමට හැකියාව තියෙනවා. මේ සංසාර ගමනේ කතාවේ තව පොඩි ඉතිරියක් තියලා මම නතර වෙනවා. තව පොඩි ඉතිරියක් තියලා මම නතර වෙනවා. රජ වෙන්න යන ගෙම්බන් ගැන තව ඉස්සරහට කතා කරන්න තියෙනවා. මොකද්ද වෙන්නේ? බැතගොඩෙන් එළියට බැස්සේ නැත්තම් අනුශාසනා කරන්න යන කට්ටිය, බැතගොඩෙන් එළියට බැස්සේ නැත්තම් බුදුහාමුදුරුවන්ගේ ලාහට එකතු වෙලා, කුරුණියට එකතු වෙලා, මහ බෝධිසත්වයන්ගේ කුරුණියට එකතු වෙලා, මහ බෝධිසත්වයෝ කුරුණියට 84000ක් ගෙම්බෝ එකතු කරනවා කියලා කියනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ 80ක් ගෙම්බෝ එකතු කරනවා කියලා කියනවා. 4000ක් එකතු කරන්නේ අබලෝකීතේශ්වර වෙන. පණින ගෙම්බෝ. පැන්නොත් වෙන්නේ මොකද්ද? පැනලි වෙරලා ඌ යනවා කියලා කියන බැත ගොඩ තුල රජ වෙන්න. ගොවිය වෙන්න යනවා කියලා කියන ගෙම්බෝ. පැහැදිලි? ගොවියෝ වෙන්න යනවා කියලා කියන ගෙම්බෝ. ඇයි බැත ගොඩ මගේ කියලා කියන. අවසානට වෙන්නේ කටමලු බඳින වෙලාවට තැලිලා මැරෙන්න වෙනවා. කටමලු බඳින වෙලාවට තැලිලා මැරෙන්න සිද්ධ වෙනවා. රජ වෙන්න ඕන්නම් ධර්මරාජයන් වහන්සේ දැකිය යුතු වෙනවා. රජ වෙන්න ඕන්නම් ධර්මරාජයන් වහන්සේ දැකිය යුතු වෙනවා. දැකලා ඉවරලා කුමන හෝ කල්පක තනි ධර්මරාජ කෙනෙක් ලෙස පහළ වෙන්න උත්සාහ කළ යුතු වෙනවා. කුමන හෝ කල්පක මෙතන බෑ. මෙතන ධර්මරාජ වෙන්න බෑනේ. ඇයි ඒකට හේතුව? දුන්දොරටුව අමතක කරලා, දුන්දොරටුව දිනෝදොරටුව ඒකේ නම වහලා, අමතක කරලා නම වහලා 180 දකිමින් කට්ටිය කියනවා 180 පේන කට්ටිය අර තප්පර 4කට සිත නතර කරලා ආලෝකය දැක්ක කට්ටිය කියනවා එන්නලු රටේ ඉන්න සියලු දෙනාම මට සහයෝගය දක්වන්න. Tamanට සහයෝගය දක්වන්න එන්නලු. ඔහම හැමෝම කතා කරනවා. දර්ශනයට පත් වේවා පත් නොවේවා සිටුවරයත් කතා කරනවා කියලා කියනවා. හිඟන්නත් චූටි අදහසක් හිත යට තියාගෙන ඉන්නවා කියලා කියනවා. පුටුව මට මැරෙන්න කලින් හරි ලැබෙවි කියලා. පුටුව සාමාන්‍ය ජීවිත කාලයක් අවසන් වෙන විට වේගෙන් රජවරු දකින්න ඕන නම් රජවරු 20ක් විතර රජවරු 20ක් විතර දැකීමට හැකියාව තියෙනවා. සමහරක් තැන්වල දකින්න පුළුවන් හැකියාව තියෙන්නේ රජවරු දෙන්නෙක්. සමහරක් තැන්වල Taman රජ වෙන්න ගිහිල්ලා Taman මරුන් කෑවෙ. එයාට දකින්න පුළුවන් හැකියාව තිබුණේ මරුන් කනතෙක් හිටපු රජවරු පමණක් වෙන. මේකේ රජවරු 15. මේ භූමි තුල රජවරු 15. ඒ කට්ටිය රජ නොවිච්ච කට්ටිය වෙන. මොකද දැන් පහළ වෙන්නේ රජ නොවිච්ච කට්ටිය වෙන. රාජලේ නැති වුණත් රජ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ
රජ නොවිච්ච කට්ටියන්ට රජ වෙන්න අවස්ථාව නිර්මාණය කරලා දීපු ලෝකේ රාජලේ නැතුව රජ වෙන්න ලේසි නෑ කියලා කියනවා. රාජලේ තිබුණත් රජ වෙන්න ලේසි නෑ කියලා කියනවා. මෙතන තියෙන්නේ රජ නොවිච්ච කට්ටියන්ට සංසාරයේ උපරිම උත්සාහයක නිල්ලා තියෙන රජ වෙලා නෑ රටක ජාතියක. අන්න එවන් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. මෙතන එක්කෙනෙකුට අවුරුදු 5කට එක්කෙනයි. තවත් අවුරුදු 5කට එක්කෙනයි. නැත්නම් අවුරුදු 10කට එක්කෙනයි. නැත්නම් 15කට එක්කෙනයි. නැත්නම් 30කට එක්කෙනයි. නැත්නම් මුළු ජීවිතේටම රජවරු දෙන්නයි. 30 කැලි දෙකයි. ඔහම රජ වෙන්න රටක රජ වෙන්න තියෙන්නේ එක්කෙනෙකුට න පැයකට රජ වුණත් එක්කෙනෙකුට වෙයි. පැයකට රජ වුණත් මාස 3කට රජ වුණත් එක්කෙනෙකුට වෙයි. සමස්ත රටටම රජ වෙන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා. සමස්ත රටටම රජ වෙන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා දන්නේ මහ බෝධිසත්වය පමණක් වේ. රජ වෙන්න අවස්ථාවක් තියෙනවා නැති වෙන්නේ නැහැ. සක්විති රජ පදවිය අතික්‍රමණය කරන්න අවස්ථාවක් දෙනවා. නැත්නම් හරි කරදරයක් වෙයි. සක්විති රජ පදවිය අතික්‍රමණය කරන්න හිත නතර කරන්න තප්පර 4කට සක්විති රජ කෙනෙකුට අක්කත් බෑ උතෙන්ට ඇතුල් වෙන්න. සෝතාපන්න සමාපත්තිය. දැක්ක කෙනාට හිතෙනවා කියලා කියනවා දෙයියනේ මේක රටටම දුන්න නම් මමනේ ධර්මරාජ වෙන්නේ කියලා. අමතක කරන්න එපා කියලා කියනවා ඔබ ඇසූ තැන ධර්මරාජ සිටිනවායි කියලා. ඔබ කියන තැන ධර්මරාජ නැහැ කියලා. ඔබ අහන තැන විතරයි ධර්මරාජ ඉන්නේ. ඔබ අහන තැන විතරයි ධර්මරාජ ඉන්නේ. ඔබ කතා කරන තැන ධර්මරාජ නෙවෙයි ඉන්නේ. ඒ විවිධ ස්වරූපයන් ගත්ත කට්ටිය තමයි ඒක ඇතුළේ ඉන්නේ. ඔබ කතා කරනකොට ඉන්නේ දක්ෂයෙක්, ප්‍රේතයෙක්, කුම්භාණ්ඩයෙක් නිතරම ඇවිස්සෙන්න ඉඩ තියෙන තැනක් තමයි ඔබේ මුඛය කියලා කියන්නේ. බුදු කෙනෙක් ඇවිස්සෙන්න එහෙම සර්වඥ වෙලා නැහැ නේ. ඉන්ද්‍රයෙක් ඇවිස්සෙන්න, බ්‍රහ්මයෙක් ඇවිස්සෙන්න, වෛශ්‍රවණ ලෙස ඇවිස්සෙන්න, සතරවරම් දෙවිවරු ලෙස ඇවිස්සෙන්න ඔබට වත්කමක් නැති වෙයි. එතකොට තමන්ගේ මුඛය හරහා ධර්මයේ දේශනා කරන්න යනකොට උපාසකයෙක් උපාසිකාවක් නැත්තම් සිව්වනක් පිරිසට අයිති කෙනෙක් නැත්තම් යක්ෂයෙක් ප්‍රේතයෙක් කුම්භාණ්ඩයෙක් පණින්න ඉඩ තියෙන තමන්ගේ කටින් එළියට මගේ යකා උස්සව ගන්න එපා කියන දේ අහපල්ලා එහෙම කියන්න ඉඩ තියෙනවා. ඒ මොකක්ද ඉල්ලන්නේ? එහෙම ඒ ස්වරූපයෙන් ගිහිල්ලත් ඉල්ලන්නේ රජකම වෙන්නේ. මුල පුටුව වෙන්නේ. මේ මුල් පුටුව සොයා යන උදවියට මුල් පුටුවට එහා ගියපු පුටුවක් සෝතාපන්න ආසනය පනවන. සෝතාපන්න ආසනය, මනුස්ස ආසනය කියලා ධර්මයේ කියන්නේ සෝතාපන්න ආසනයට. සකු르දාගාමී ආසනය කියලා කියන්නේ දේවාසනය වෙන්නේ. දේවාසනය සහ මනුස්ස ආසනය විතරක් තනන්න එන අපමහා බෝසතාණන් වහන්සේ බ්‍රහ්මාසනයවක්වත් ආර්ය ආසනයවක්වත් තනන්නේ නැහැ කියලා කියනවා. අරහත් ආසනයවක්වත් අනාගාමී ආසනයවක්වත් තනන්නේ නැහැ කියලා කියනවා. දේව මනුස්ස නොත් සෝතාපන්න සකු르දාගාමී ආසන දෙක විතරක් පනවනවා කියලා කියනවා. ඒ ආසන දෙකේ ඉඳගෙන විතරක් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ශ්‍රවණය කිරීමට හැකියාව තියෙනවා. ආර්ය ආසනයේ ඉඳගෙන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ශ්‍රවණය කරොත් එහෙම ආර්ය ආසනයේ සිට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ශ්‍රවණය කරොත් එහෙම සාරිපුත්‍ර ආර්ය ආසනයේ සිට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ශ්‍රවණය කරනවා. කරයින් පස්සේ ඔහුට තේරෙන්නේ මොකද්ද? බිලි ලැජ්ජාවේ බෑ. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අසමයි අසම සමයි අපිත් කියලා දෙන්න. අසමයි අසම සමයි දීපාදෝත්තමයි අපිත් කියලා වුණුත් හිතාගෙන හිටියනෝ බුදුන්ට වඳින දෑත් අපිටත් වැඳ කියලා කියනවා. ඒක හින්දා අපිත් ඉවරයි බුදුනුත් ඉවරයි කියලා හිතාගෙන ඉන්න අයට සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය ආර්ය ආසනයේට සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයට යොමු කරන විට ආර්ය ආසනයේ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය ඇතුළට දාන විට සාරිපුත්‍රටත් විවෘත වුණා කියලා කියන්නේ ධර්ම ධාරණීයක්වත් ධර්ම ඥානයක් නොවේ. සාරිපුත්‍රට සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයෙන් භක්තිය දොට්ටුව පමණක්. භක්තිය ඔය 180 දෙන්නේ
හෝ සතර සතිපට්ඨානෙ දෙන්නේ. භක්තියේ දොරටුව විවෘත සාරිපුත්‍රලාටත් භක්තියේ දොරටුව පමණක් විවෘත වෙන සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය සම්පූර්ණ කරපු කෙනෙක් කියලා කට්ටිය දන්නේ නැති වෙනවා. සාරිපුත්‍රටත් භක්තියේ දොරටුව පමණක් විවෘත වෙන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සම්පූර්ණ කරපු කෙනෙක්ලු නිර්වාණ දොරටුව හෝ මහා මුද්‍රාව 180 ලෝකෙට දායද කරන්නේ. රජ වෙන්න යන කට්ටිය සහ රජ වුණ කට්ටිය 180 ගන්න ඉන්න කට්ටිය සහ ගත්ත කට්ටියට හොඳ කතාවක් වෙනවා.